ඇඳායට රෑ වෙනවා උදෑයට පිරිත් කියනකොට එළිය වෙනවා සුභාධර්ම. අවුවටත් බනිනවා වැසටත් බනිනවා. අපි ආවේ සෙක්ස් එකේ යන්නේ බොක්ස් එකේ. එළිවැල්ලෙන් ආවේ රෙදිකැල පිට යන්නේ අනුර දිසානායක සහෝදරයා. අන්න ආවා නළුවා. දැන් දුවන්න යනවා එළුව ඔක්කොම. ඒන්දා වැරදි කරන සෑම දිනම අත්අඩංගුවට ගන්න ඕනේ. කොටු පැනලා යන මිනිස්සුන් ඔක්කොම අරස් කරන්න ඕනේ. වෙඩි ගන්නට විකුණන ඔක්කොම අත්අඩංගුවට ගන්න ඕනේ. ඔරට කිරණ ඔක්කොම ඇතුළට දාන්න ඕනේ. සල්ලි කිව්වට සල්ලි කන්න බෑ. කෑම තමයි කන්න පුළුවන්. ඒන්දා අදට ඉතින් ඒට හොඳයි කියලා ජීවත් වෙන්නයි තියෙන්නේ. දුකසෙබට මුණ දෙන එක තමයි මිනිස්සයා. මේ රට සින්නම් පින්නම් කොල්ලා ගිහිලා තියෙන ලොකු ලොකු මිනිස්සු. සිංහ රට කිව්වට සිංහ රට නාස්ති කොල්ලා ගිහිලා තියෙන්නේ. දැන් මේක ගොඩ ගන්න එක බොහොම අමාරු. ඒ හින්දා මේක සිල්ලර කඩයක් නෙමෙයි රටක්. මහජනයා ජීවත් වෙන රටක්. අපේ සිංහ රට. පොඩ පොඩ තමයි පුළුවන්. එක එක පඩිය නැග්ගා තමයි උඩට යන්න පුළුවන්. පැනලා යන්න කියනත් ඔම්බ කඩා ගන්න වෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ පංගාක මිනිසුන්ට. බඩු වෙඩි විකුණ ගන්න. මේක බලන්න කරන්න කවුරුත් නැහැ කියලා අපි හිටියට දැන් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මං කියන්නේ බඩු වෙඩිය ගියට කමක් නැහැ. අරන් කණ එක ජෙනවින්ද වෙඩි ගන්නට විකුණන එක ජෙනවින්ද නැහැ. අරන් කණ එක්කන තමයි ජෙනවින්. විකුණන එකට මොනවද වෙන්නේ? මිනිස්සුගේ ලේ උර්ලා කනවා. එයාට රස කෑමක් කන්න බෑ ලෙඩ. හොඳට අඳින්න බෑ ලෙඩ. ඉතපෙදේ කරන්න බෑ. ડોක්ටර් මහත්තයා කියනවා උඹ මේක කෑවොත් මැරෙනවා කියලා. හැබැයි මිලියන් ගණන් කෝටි ගණන් තියෙනවා. අපි මුල්ස්ථාන ඉන්නේ පිටකොටුවේ. වාහනවල ඇතුල් වෙන තැන. විස බීජ උප්පති. වාහනවල යනවා, දූවිලි යනවා. අපිට ලෙඩ දුක නැහැ. ඒකවත් බුදු අල්ලා දේශු කාලිමැණි අපිට ඉන්නවා. ඒ හින්දා අපි කාටවත් දෂ්ට කොල්ල ජීවත් වෙන්නේ නැහැ. ලේ දාඩිය කොල්ල තමයි අපි ජීවත් වෙන්නේ. මිනිස්සුගේ කෙනෙක් කෙනා තමයි මිනිස්සයා. මේ බඩු මිල අඩු කොල්ල දෙන්න කියලා තමයි මමත් කියන්නේ. පිටකොටුවේ කියන්නේ මුල්ස්ථාන එම පැත්තේ මේම තමයි වැඩ කරන්නේ වෙන්නේ. අද බලන්න නාට්ටාම කියන්නේ බඩු බෙදාරිනෙක් කෙනා. කරගාලා. එම රටම කරගාලා ඉසු කරන්නේ නාට්ටාම. ඒ හින්දා ඒ නාට්ටාම කරතට පෙට්ටි 10ක් පටවපු පස්සේ ලොරියට 50ක් ගෙවන්න ඕනේ. ට්‍රාන්ස්පෝර්ට් එකට. ඒ කඩේ මුදලාලි පොතේ 500ක් තියලා තමයි දෙන්නේ අපිට. ලොරියට 50 ගානේ දුන්නත් තමයි බඩු බාර ගන්න. නැත්තම් බාර ගන්න. එයා ඒක හරියට කරනවා නම් අපි ගිහලා බඩු ටික දාලා ආපු පස්සේ අපේ රුපියල් 500 ඉල්ලනකොට අඬනවා. නැති බැරිකම කියනවා. වැඩි කියනවා. අපිට ඒක සම්ඩුවට එනවා. එතකොට එයා බොස්ද? නෑ. එයා පුස්. අපි තමයි බොස්. රුපියල් 500ක් ඒ දෙන්න පුළුවන් ඒ ඇදගෙන යන මේකේ පෙට්‍රෝල් නැහැ ඩීසල් නැහැ මෝටර් නැහැ. ගොන්නු වගේ ඇදගෙන යනවා. ඒ හින්දා එහෙම නාට්ටාම ජීවත් වෙනවා. මං කියන්නේ මේ ඉදිරියට අපිට හොඳ දෙයක් ලබා ගන්න පුළුවන් කියලා මම හිතන්නේ. අපේ අනුර දිසානායක සහෝදරයා අන්න ආවා නළුවා. දැන් දුවන්න යනවා එළුව ඔක්කොම. ඒ හින්දා වැරදි කරන සෑම දිනම අත්අඩංගුවට ගන්න ඕනේ. කොටු පැනලා යන මිනිස්සුන් ඔක්කොම අරස් කරන්න ඕනේ. වෙඩි ගන්නට විකුණන ඔක්කොම අත්අඩංගුවට ගන්න ඕනේ. ඔරට කිරණ ඔක්කොම ඇතුළට දාන්න ඕනේ. මුස්ලිම් රට නීතිය දැක්කනේ වැරදි කරොත් බෙල්ල කපනවා. මොන දේවල්ද නැහැ. ඇයි අපේ රටේ කරන්න බැරි? කරන්න මිනිස්සු ඉන්නවා කරන්නේ නැහැ. ජරාව දෙන එක්කෙනාව නෙමෙයි අල්ලන්න ඕනේ. ගන්න එක්කෙනාව නෙමෙයි අල්ලන්න ඕනේ. ජරාව දෙන එක්කෙනාව. හොඳ මිනිහව